උන්වහන්සේ ඔබේ ජීවිතේ ඉඩ දෙද්දී උන්වහන්සේ ඔබ බලවත් කරනවා. එසා ආදර අම්මේ ඔබේ ජීවිතය තුළ ප්‍රශ්න කරදර තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ ඔබ බලවත් කරලා තියෙන්නේ ඔබේ දරුවෝ ඔබ දුර්වල කරයි. ඔබේ ස්වාම පුරුෂයා ඔබ දුර්වල කරයි. මිනිස්සු ඔබ දුර්වල කරනවා. ඔයාලා හිතනවාද අපිව ෆාදර්ස්ලා හැටියට අපිව දේවස්ථානයේ සේවය කරද්දී මිනිස්සු අපිව බලවත් කරනවා කියලා නැහැ. අපිව දුර්වල කරනවා. මිසන් සභාවල මිනිස්සු දුර්වල කරනවා. ළඟම ඉන්න මිනිස්සු දුර්වල කරනවා. ළඟම ඉන්න අය දුර්වල කරනවා. මේක කරන්න බෑ කියනවා. මානසිකව වටනවා. පල්ලිවලත් ඒකයි. පල්ලිවලත් ඒකයි. මානසික වට අඩු ගන්න පෙත්සමක් හරි ගහනවා. එතන බිෂප්ට හරි පෙත්සමක් ලියනවා. උන්වහන්සේ නේව ගණන් ගන්නෑ. පෙත්සම් ලියනවා. මානසික වටනවා. ආදර පුතේ දිවේ ඔයාලගේ අය ඔයාලා කවුද මානසික වටන්නේ? ළඟම ඉන්න අය. ඔයාලගේ ගෙදර එහා පැත්තේ ළඟම ඉන්න එක්කෙනා. ඥාතියෝ සහෝදරයෝ ළඟම ඉන්න අය සමහරවිට ඔබව මානසික වටනවා. ඔබව දුර්වල කරනවා. ඔබව දුර්වල කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ තුල ඔබ ඉන්නවා නම් උන්වහන්සේ ඔබ හැම කෙනෙක්වම බලවත් කරනවා. උන්වහන්සේ තුල ඉන්නවා නම් බලවත් කරනවා. ඒක තමයි රහස. ඒක තමයි රහස. පේදුරු ලබාගත්තේ බලය. සාවුල් ලබාගත්තේ බලය. සාවුල් පාවුලු බවට පත් වුණා. පාවුලු කියනවා මා බලවත් කරන සංවිධානය තුල සියල්ල කළ හැකි. ඒ බලය ලැබෙන්නේ ජේසුස් වහන්සේ. අපි